සුපුරුදු යාළුවනේ. ඔන්න ඉතින් අපි යමුද කතරගම රවුමක්. මේ නම් තියෙන්නේ කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ. මේ නම් ඉන්නේ හොරගෙඩියා වගේ මං. ඔන්න යාළුවනේ මේ බලන්නකෝ. මොකක්ද අනේ මෙතන වෙන්නේ? ඔයාලා දන්නවද මෙතන වෙන්නේ මොකක්ද කියලා? මට නම් හිතෙන්නේ කවුරු හරි බාරයක් වෙලා ඒක ඔප්පු කරනවා කියලා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්නකෝ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉන්නකෝ මම මගේ යාළුවන්ට ළඟටම ගිහින් පෙන්නන්නම්කෝ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟට අපි ආවේ කිරින්ද බීච් එකට. හරිම ලස්සනයි. මේ තියෙන්නේ කිරින්ද බීච් එක. දන්නවද යාළුවනේ බලන්නකෝ මෙතන ඉන්න හැමෝම කොයිතරම්නම් සතුටින් ඉන්නවද කියලා. එයාලා hina වෙලා ගොඩාක් සතුටින් ඉන්නේ. මගේ ප්‍රාර්ථනාවත් හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියන එක. මොහොතත් හරියට අපි වගේ. අපිටත් කොයිතරම් නම් ප්‍රශ්න, කරදර, බාධක, සතුට කියන දේ තිබ්බත් කාටවත් නොකියන දේවල් කොයිතරම් නම් මේ හිත්වල තියෙනවද? බලන්නකෝ මොන දේ වුණත් රැල්ල අනිවාර්යෙන්ම මුහුදු වෙරළ බලන්න එනමමයි. අපිත් ඒ වගේ කොයිතරම් ප්‍රශ්න තිබ්බත් හැමෝටම පේන්නේ hina වෙලා සතුටින් කොයිතරම් නම් වෙලා ඉන්නවද? අපිත් හරියට මුහුද වගේ. මුහුද දිහා බලන් හිටියත් හිත නිවෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඊළඟට අපි ආවේ කතරගම පෙරහැර බලන්න. හවස 5 ඉඳන්ම අපි ඉඳගෙන කතරගම පෙරහැර පටන් ගන්නකම් බලන් හිටියා. එදා නම් ගොඩාක් කට්ටිය හිටියා. ඔන්න ඉතින් පෙරහැර පටන් ගත්තා. එහෙනම් මගේ යාළුවෝ පෙරහැර චුට්ටක් බලන්නකෝ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න මං ආයෙත් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.